ගයිස් අන්න මම අර ඔයාලට කිව්ව ෆයිනන්ස් එක වැන්ට් එක බලන්න නැගිටින්න අපි බලමු වාහනේ කොහොමද කියලා ගත්තේ. දැන් මම වාහනේ ඉස්සරහා ඉන්නේ. මේකේ බැටරි එකක් නම් තියෙනවා. පැට්ටු දොර පහ ලොකු ටයර් සෙට් එකක් දාලා තිනවා. 14 185 14 ටයර් සෙට් එකක් දාලා තිනවා. ඊළඟට බලමු හොඳ සීට් සෙට් එකක් තියෙනවා. හොඳ ඩොල්බි සීට් සෙට් එකක් තියෙනවා. රොටේට් සීට් සෙට් එක. ඉස්සරහා තියෙනවා. මේක වෙන PX එකක්. උඩ පේනවා. වැඩ ටික නම් අඩිපුර තියෙනවා ඉතින්. දැන් ලොවිල් සෙට් එකක් තියෙනවා. මෙතන ලොකු දිනුමක් තියෙනවා. අන්න පේන හරි ටයර් හතරම හොඳයි. සාමාන්‍ය තියෙනවා. දාටුන් ඔහොම තියෙන්නේ. පීලි දෙකක් දෙපැත්තම පීලි දෙක මේ පීලි තියෙන දිරු පීලි දිරුමක් තියෙනවා. මේ පැත්තේ පීලි දිරුමක් තියෙනවා. කොට බඳන් දෙක සාමාන්‍යයෙන් හොඳයි. මෙතනත් පොඩි පැච් එකක් තියෙනවා. ඉස්සරහා පැත්තේ තොල ටිකක් තියෙනවා. ළඟට අපි AC කවුලින් නැහැ. එකක් වගේ නැති අනිත් එක හොඳයි. ඉන්ජින් පැත්ත මේකේ ටැග් එක නැහැ. ටැග් එක නැහැ. ඒක නම්බරේ හොඳයි. අපි බලමු ස්ටාර්ට් කරලා කොහොමද. පිටපස සීට් එක මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට මේක පැහැදිලිව දාන්නේ දුර ඉඳලා එන ඕන කෙනෙකුට මේක පැහැදිලි අයිඩියා එකක් අරගෙන එන්න පුළුවන් හන්දා. ඊළඟට වහල බලමු අපි. වහලෙත් පොඩි වැඩ ටිකක් තියෙනවා. වහල පීලි වහලෙත් පොඩි වැඩ ටිකක් තියෙනවා. අපි ස්ටාර්ට් කරලා බලමු.
ස්ටාර්ට් එක කරන් හොඳයි වාහනේ. ටක් ගාලා ස්ටාර්ට් වුණා. මේකේ AC පවර් දෙකම වැඩ. ඔයාලට දාලා පෙන්නන්න. වැඩ බ්ලෝවර් වැඩ AC එකත් අල්ලනවා ක්ලච් එක ගන්නවා ඒ වුණාට ගෑස් මදිකමක් වගේ පේන්නේ ගෑස් මදිකමක් වගේ තියෙනවා AC එකත් වැඩ බ්ලෝවර් වැඩ පවර් එහෙම හොඳට වැඩ මේකේ පවර් ෂටර් තියෙනවා පවර් ෂටර් ස්විච් එක නම් පොඩ්ඩක් ඇටලා තියෙන්නේ ඔහොම තමයි වාහනේ කන්ඩිෂන් එක ඔයාලට ඉතින් මේක අදහසක් අරගෙන ඉන්න පුළුවන් මේක දැනට ඇවිල්ලා තියෙනවා ලක්ෂ 11.50කට ඇවිල්ලා තවත් කතා කරගන්න පුළුවන් වෙවි ලයිසන් ඉන්ෂුරන්ස් ඔක්කොම අප්ඩේට් තියෙනවා ලයිසන් ඉන්ෂුරන්ස් ඔක්කොම අප්ඩේට් තියෙනවා අඩුපාඩුවකට වැඩ ටික තියෙනවා ටැග් කෑල්ල නැහැ බන්දේ ටිකක් වැඩ තියෙනවා පීලි දෙක හදන්න ඕන එන්ජින් එක මේ අය අවුරුදු 2කට විතර කලින් හදුවා ගිහුවා දැන් එහෙම එන්ජින් එකේ ප්‍රශ්නයක් පේනව නැහැ හැබැයි හරි ඔන්න ඕක තමයි විස්තරේ ඔයගොල්ලෝ බලන්නකෝ පොඩ්ඩක්